හෙලෝ යාළුවනේ තවත් ෂෝට් වීඩියෝ එකක් ELR ගැන කරපු පළවෙනි වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක තමයි මේක. මේකේ අපි බලමු Micro NX 302A කියන ටයිප් එකේ ELR එක අපි කොහොමද ට්‍රිපින් කරන්ට් එක සෙට් කරගන්නේ කියලා. ඒකෙදි ඔයාලට මෙතන ප්‍රධාන වශයෙන් ප්‍රධාන knobs තුනක් බලා ගන්න පුළුවන්. මේකේ පළවෙනි knob එකට අපි කියනවා multiply කියලා. ඒතර දෙවෙනි knob එකේ ඔයාලට පේනවා 30 ඉඳලා 300 යනකම් range එකක් තියෙනවා. එතකොට මේ පළවෙනි knob එකේ දෙවෙනි knob එකේ ගුණිතයක එකතුවක් තමයි හැම වෙලාවෙම මේකේ ට්‍රිපින් කරන්ට් set point එක වෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාලට මේකේ දෙවෙනි knob එකේ ඔයාලට පේනවා 200 කෙලින් තමයි මේකේ error එක set කරලා තියෙන්නේ. ඒතර milliampere 200යි. ඒතර පළවෙනි multiply එකේ error එක තියෙන්නේ 1 කෙලින්. එතකොට 200 වැඩි කිරීම 1 200යි. ඒතකොට මේක ට්‍රිපින් සෙට් පොයින්ට් එක තමයි මිලිඇම්පියර් 200යි. හදිසිය දැන් මල්ටිප්ලයි එකේ හිතන්නකෝ 10 කෙලින් තිබ්බා කියලා. ඒතකොට 200 වැඩි කිරීම 10 මිලිඇම්පියර් 2000කින් තමයි මේක ට්‍රිපින් සෙට් පොයින්ට් එක වෙන්නේ මිලිඇම්පියර් 2000යි. හදිසිය මල්ටිප්ලයි එක මෙතනින් error එක 100 කෙලින් තිබ්බොත් එහෙම ඒතකොට 100 වැඩි කිරීම 200 20000. ඒ කියන්නේ මිලිඇම්පියර් 20000ක් තමයි මෙයාගේ ට්‍රිපින් සෙට් පොයින්ට් එක. මිලිඇම්පියර් 20000ක් කියන්නේ ඇම්පියර් 20ක්. තියරිටිකල් යාළුවනේ මේක එච්චර ලොකු රේන්ජ් එකක් අපිට සෙට් කරන්න පුළුවන් වුණාට ප්‍රැක්ටිකල් අපි මේක පාවිච්චි කරන්නේ මල්ටිප්ලයි එකේ එකට දාලා මිලිඇම්පියර් 30ත් 300ත් අතර රේන්ජ් එකේ තමයි අපි ප්‍රැක්ටිකල් මේක පාවිච්චි කරන්නේ. හේතුව මේක ඩිසයින් කරලාම තියෙන high sensitivity device එකක් විදියට human protection එක සහ low voltage device protection එකට. ඒ වගේම මේක මිලිඇම්පියර් 300න් එහාට යන්නම මේකේ තියෙන sensitivity එක එන්න අඩු වෙනවා. එතකොට මේකේ තුන්වෙනි knob එකෙන් තමයි අපි delay time එක set කරගන්නේ. ඒතර milliseconds ඔයාලට පේනවා මේකේ 50 ඉඳලා 3000 වෙනකම් range එකක් තියෙනවා. දැන් මේක ඔයාලට පේනවා මේ array එක තියෙන 500 කෙලින්. එතකොට මේකේ milliampere 200ට වඩා මේක leak එකක් වුණොත් එහෙම milliseconds 500කට වඩා ගියපු ගම මෙයා trip වෙනවා. ඒ වගේම ඔයාලට තව යටින් බලා ගන්න පුළුවන් inst කියලා option එකක් තියෙනවා. inst කියන එකට ඔයාලා මේ array එක දැම්මොත් එහෙම මේ වගේ delay time එකක් නැහැ. instantaneous කියන්නේ ඒ වෙලාවෙම මේක delay time එකක් නැතුව මෙයා trip වෙනවා. එහෙනම් යාළුවනේ අපි මෙහෙම මේ ටයිප් එකේ ELR එකක් අපට අවශ්‍ය ඇප්ලිකේෂන් එකට අනුව අපි සෙට් කරගන්නේ. ඔයාලට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න. තව මේ වගේ ඔයාලට අවශ්‍ය වීඩියෝ තියෙනවා නම් කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ වීඩියෝස් තව ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. එහෙනම් යාළුවනේ තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය.